ඔයාලා ඔක්කොමලා මගේ YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ යන්න ලෑස්තිලා ඉන්නේ නුවරඑළිය පැත්තේ ට්‍රිප් එක. අපේ අයියරට ඉඳන් ඇවිල්ලා එයා තමයි මේ ට්‍රිප් එක ඕගනයිස් කරේ. අපි 6ට විතර යන්න පිටත් උනේ උදේ. කොහොම හරි ඊට පස්සේ මට වීඩියෝ ගන්න බැරුව මට නිින්ද ගියා. ආයෙ නැගිට්ටේ කන වෙලාවෙ තමයි. මං හිතන්නේ මේ හරිය දඹුල්ලේ තමයි අපි කන්න නැවැත්තුවේ. කාලේ ඉවර වෙලා අක්කලා දෙන්නත් එක්ක පොඩි වීඩියෝ වගේක් ඉතින් මං ගත්තා. ඊට පස්සේ අපි ගියේ නුවර දළදා මාලිගාවට. දළදා මාලිගාව වීඩියෝ මුකුත් ගන්න බැරි වුණා, ගොඩක් සෙනග හිටියා එදා. කොහමද දළදා මාලිගාවත් ඇඳලා අපි ගියේ ආයේ දවල්ට කන්න. ඔය දවල් කන්න නවත්තපු තැන තිබ්බ පොඩි පීල්ලකින් වතුර එන තැන. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ. එතන ඉස්සරහ view එකත් මාරම ලස්සනයි. මත්රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම්. ඊට පස්සේ ඉතින් මම පොඩි අක්කව හම්බෙලා එයත් එක්ක පොඩි වීඩියෝ වගේක් ගත්තා. අපේ අක්කා උතන කන ගමන් හිටියේ නිසා එයාව ගන්න බැරි වුණා. හරි ඉන්නේ අපි අයියා. පස්සේ අපි ඔක්කොමලා කාලේ ඉවර වෙලා වාහනේට නැගලා පොඩ්ඩක් වාහනේ එතන නවත්තලා තිබ්බා. අයියා ෆාමසි එකට ගියා මොන හරි බෙහෙත් වගේක් ගේන්න. ඉතින් ඉන්න ගමන් ওই වීඩියෝ ටික ගත්තම. කොහමද ඊට කලින් දවස් අපි වෙඩින් එකකට ගිහිල්ලා ඒකේ බ්‍රවුනිස් වගේක් හම්බෙලා අන්න ඒව කන ගමන් තමයි ඔතන මම ඉන්නේ. ඊට පස්සේ අපි නැවතුවා වික්ටෝරියා පාක් එකේ. පේනවනේ වික්ටෝරියා පාක් එකට යන්න කලින් කට්ටිය ලෑස්ති වෙන. කොණ්ඩේ පීරනවා, කොණ්ඩේ හදනවා. මං ඉතින් වීඩියෝ කර ඉන්නවා යවුවා. ඊට පස්සේ අපි වාහනේ පාකින් එකට දාලා වික්ටෝරියා පාක් එකට හිමින් ඇවිදගෙන කතා කර ගියා. මේ ඉන්නේ අපේ අම්මා ওই පැත්තකින් ඉන්නේ. පේනවනේ එයාත් වීඩියෝ වලට සම්බන්ධ වෙනවා මාත් එක්ක ඉතින්. කොහොම හරි හිමින් ඇවිදගෙන වික්ටෝරියා පාක් එකට ආවා. ඔය තියන්නේ වික්ටෝරියා පාක් එකේ එන්ට්‍රන්ස් එක. ඊට පස්සේ අපි ටිකට්ස් අරගෙන පාක් එක ඇතුළට ආවා. ඔය තියන්නේ ලස්සනට මල් එහෙම පිපිලා. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ. කොහොම හරි ඊට පස්සේ අපි එළියට ආවා. ගොඩක් වෙලා ඒක ඇතුළේ ඉන්න හම්බුන්නේ නැහැ. මොකද අපි යනකොටත් එතනට පරක්කු වුණා නිසා එතන මං හිතන්නේ පහට දුකෝද වහන වේ නිසා අපිට ඉක්මනට එළියට එන්න උනා. ඊට පස්සේ අපි වාහනේට ගිහිල්ලා වාඩි වෙලා හිටියා. මොකද පාකින් එකකින් වාහනේ ගන්න බැරුව එතන ටිකක් වෙලා වාහනේ නවත්තගෙන හිටියා. ඒව බල ඉතින්ට වෙලා හිටියා යන වාහනේ දිහා බල. ඊට පස්සේ අපි ගියේ රම්බෝඩ ඇල්ල බලන්න. රම්බෝඩ ඇල්ල බලලා අපි ඉන්න තැනට යන ගමන් තමයි මේ ඉන්නේ. එදා නම් මාර ට්‍රැෆික් එකක් තිබ්බේ. ට්‍රැෆික් එක ඉවරලා ඉන්න තැනට යනකොට ගොඩක් රැවුණා. ඔය පේනවනේ. අපි හිටපු රූම් එක තමයි මේ තියෙන්නේ. අපි හිටපු රූම් එකේ ඩබල් බෙඩ් දෙකක් තිබ්බා. රූම් එක ඇතුළේම වොෂ්රූම් එකක් තිබ්බා. ඉන්න වොෂ්රූම් එක පෙන්නන්න ඔයාලට මම. ඉන්න තියෙන වොෂ්රූම් එක මේ ඉන්නේ මං. පස්සේ අපි වොෂ් දාලා කාලා හොඳට සැපේ නිදාගත්තා. අපි රෑ වෙලා ආපු නිසා එතන view එකවත් අපිට ලස්සනට බලා ගන්න බැරි වුණා. උදේ නැගිටිනකොට තමයි මේ ලස්සන view එක අපි දැක්කේ. නැවතුණු හොටල් එක කුඹුල්වැලසපුවට ගොඩක් ළඟයි. මේ තියෙන්නේ හොටල් එකේ සාලේ. ඒ හොටල් එකේ rooms 3ක් තිබ්බා. රූම් 3න් කිචන් එක ඉස්සරහා රූම් එකේ තමයි අපි හිටියේ. මම මේ වීඩියෝ එක ගන්නකොට කට්ටිය යන්න රෙදි ලෑස්ති කරකට තමයි හිටියේ. මේ තියෙන්නේ කිචන් එකේ. කිචන් එකේ අපි අරන් ගියේ උයන බඩු ටික විතරයි. අනිත් ඔක්කොම ඒකේ තිබ්බා. මෙයාලගේ නම්බර් එකක් ඕනේ නම් මට කියන්න මම ඒක ඔයාලට දාන්නම්. මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක.
ලස්සනයිද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්නකෝ. මම මේ ඩ්‍රෙස් එක උඩින් කළු පාට ස්කාර්ෆ් එකක් දාගෙන තමයි අසපුවට යනකොට ගියේ. මේ පේනවනේ කට්ටිය බරටම වැඩ. අපි කුමුල්වල අසපුවට ඇවිල්ලා වාහනේ පාක් කරලා එනකන් එයාලා අපි එතන තිබ්බ මල් කඩේකින් මල් ගත්තා. ඊට පස්සේ කට්ටියත් එක්කම අපි අසපුව ඇතුළට ගියා. ඊට පස්සේ අසපුව ඇතුළේ මට ගන්න හම්බුනේ ওই වීඩියෝ එකේ විතරයි. ඇතුළෙම වීඩියෝ ගන්න බැරුණා මොකද බෝඩ් එකක් ගහලා තිබ්බා ෆොටෝස් වීඩියෝස් ගැනීම සපුරා තහනම් කියලා. අපි ඉතින් මේ නීති වලටත් යටත් වෙන්න එපා නේතු බෑනේ. ඊට පස්සේ අපි ගියේ ලිටල් ඇඩම්ස් පීක් view point එක බලන්න. උතන ඔය ඉස්සරහම තියෙන්නේ හොටල් එක. ටුවරිස්ට් අය තමයි එතන ගොඩක්ම හිටියේ. මේ තියෙන්නේ view point එකට යන පාර. ඒ view point එකට යන පාරේ සයිඩ් එකෙන් අපි යනකොට හම්බුණා ලස්සන කන්දක්. මේ තියෙන්නේ කන්ද. ලස්සන view එකක් තියෙනවා එතන. මේ ඉන්නේ මගේ පුංචි පවුල. මගේ අම්මයි, මගේ තාත්තයි, මගේ අක්කලා දෙන්නේ. මෙයාලත් එක්ක කාලය ගත කරන තරම් සුන්දර හැඟීමක් ආයේ වෙන කොහෙවත් නැහැ. මම මගේ ජීවිතේ වැඩිපුරම කාලය ගත කරන්න කැමති මගේ පවුලත් එක්ක. මනලෝල රංගසේනා. ඊට පස්සේ අපි ගියේ පොරවගල. එතනත් මාරම ලස්සනයි ළමයි. ඔයාලා ගිහින්ම තමයි ඒක නම් බලන්නම ඕනේ. එහෙනම් අපි අලුත් vlog එකකින් ආයි හම්බෙමු. bye. thank you මම බලන් හිටියට. හදේසියුම් වදහරා නැවතිලා